මොකද වෙන්නේ කියලා? ටීචර් කෙනෙක් වෙන්න. මේ වගේ අවස්ථාවක් අපේ දුවදරුවන්ට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අද ලෝක ළමා දිනය මුළු ලෝකෙම එකම දවසක් මේ පුංචි අය වෙනුවෙන් වෙන් කරලා තියෙනකොට Second Chance Travels අපිත් ඔන්න අපේ දවස මෙන්න මේ විදියට මේ පුංචි අය වෙනුවෙන් වෙන් කරා. හැබැයි ඉතින් Second Chance Travels අපිට නම් ලෝක ළමා දිනය කියන දවස නూరు එකක් නෙවෙයි. ඒ මොකද කියනවනම් අපි හැමදාමත් දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන බව අපිව දන්න ඔබ හොඳින්ම දන්න කරුණක්. මේ වගේ අවස්ථාවක් අපේ දුවදරුවන්ට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් හම්බෙන්න නම් ඉතින් කොළඹ වගේ ප්‍රදේශයකට යන්න ඕන. අධ්‍යාපනයේ වගේම මම හිතනවා ක්‍රීඩාව සහ මේ ළමයින්ගේ විනෝදයේ සතුට ඉතාමත් වැදගත් සම්බර මානසිකත්වයක් සහ ඒගොල්ලන්ගේ අධ්‍යාපනය හොඳට කරගෙන යන්න. ඉතින් අපි මේ දෙන ආදර්ශයෙන් කාගෙන්වත් ආධාර එකතු කරලා කරන වැඩසටහනක් නෙමේ. අපේ ආයතනයේම සීල දෙනා මහන්සියලා උපයනේ ධනෙන් උපයන දෙයින් තමයි කොටසක් මේකට වැය කරන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ අද දවස ගැන? සතුටුයි. කොච්චරක් සතුටුයිද? ගොඩාක් සතුටුයි. අයියෙන් කෑ ගහලා කියන්න බෑන්න. ගොඩාක් සතුටුයි. අපේ පාසල ඇත්තටම දුෂ්කර පාසලක්. ළමයි 100ක් වගේ ඉගෙනුම ලබන නමුත් දක්ෂතා සහිත පාසලක්. ඒක නිසා මේ වගේ අපේ දරුවන්ට කලාතුරකින් ලැබෙන අත්දැකීමක් Second Chance Travels ආයතනයේ ලබා දීම ගැන ඇත්තටම අපි ඔබලාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ ළමා කාලය ආයෙත් නොයන බව අපි දන්නවා. ඒ වගේම තමයි ඔවුන්ට මේ මොහොතේ අවශ්‍යම දේ සතුට කියලත් අපි හොඳින්ම දන්නවා. ඉතින් මේ හැම දෙයකම වටිනාකම දැනගෙන මේ ලෝක ළමා දිනේ ඔවුන්ට අමතක නොවන දිනයක් කරන්න Second Chance Travels අපිට හැකි වුණා කියලා අපි හිතනවා.